තර ග්‍රීනාඩ් සමග මේක අලුත් දෙයක් නෙවෙයි ඈ. අහංගින් නැතුව ඉන්න ඕන නම් අහංගින් නැතුව ඉන්න පුළුවන්. ඒපා හැම ගන්න එපා. නිකන් නිකන් බෑම වගේ න නිකන් අද දවසේ මොකක් හරි කොටසක් මං අහන්න නැතුව ඉන්නවා වගේ හිතෙනවනේ. මේ ඒ කොටස කරගන්න. මේක ඇත්තටම ඇව්වා හෝ නැතා කියලා මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. මොකද මීට කලින් අපි මේක සෑහෙන්න කතා කරලායි තියෙන්නේ. දැන් මේ ඉන්නේ ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි දෙකෙන් ඕන එකකට හරියන්න දීලා තියෙන්නේ. අපි ඒකට කිසියම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් දැම්මොත් මෙහෙම CH3 හරි R අකුරක් හරි දාමු R කියලා R. පොදුවේ නිකන් ඕන කෙනෙකුට හරි R කාබන් දාමර පොදුවේ R අකුර වලින් හඳුන්වනවනේ. RMgCl කියලා හිතමුකෝ. හා. එහෙමනේ දැන් මම වෙන්නේ ඩබල් බොන්ඩෝ එක O- එකක් වෙනවා. දෙපැත්ත ප්‍රේක්ෂකාකාරය දෙපැත්තට මොකුත් වෙන්නේ නැහැ. ඩබල් බොන්ඩෝ එක O- එකක් වෙනවා. එහෙම වුණාම අර ඒ කාබන්ගේ ඉතුරු වෙන බන්ධනය වෙනකොට කාබන් දාමයක් කොහොම එනවා? සා ග්‍රීනාඩ්ගෙන් එන MgCl කොටස මෙහෙම MgCl+ එකක් විදියට මෙතෙන් මෙන්න මේ විදියට සෙට් වෙනවා. ඔක තමයි මුලින්ම වෙන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් ඔහොම කරලා ඊළඟට ජල විච්ඡේදනෙත් කරනවනේ. ඔකට ඊගාවට ජල විච්ඡේදනය කරනකොට මොකක් හරි H+ සමග ජලය හරි H3O+ හරි මොකක් හරි එකක් දානකොට ඔය O- එක එතෙන් H එකක් සෙට් කරගෙන O H එකක් බවට තමන්ගේ විදිය වෙනස් කරගන්නවා. දෙපැත්තට නම් මොකුත් වෙන්නේ නැහැ. දෙපැත්ත ප්‍රේක්ෂකාගාරය. O එකට ඔන්න H එකක් සෙට් වෙනවා ජල විච්ඡේදනයෙන් එයා අරගෙන පල්ලෙහාට සෙට් වෙනවා ග්‍රීනාඩ්ගේ මොකක් හරි R හරි කාබන් මොකක් හරි දාමය ওই විදිහටම තියෙනවා. ඕක තමයි ග්‍රීනාඩ් එක ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි ප්‍රතික්‍රියා කරනකොට වෙන දේ. අපිට ඕක මේ පරිවර්තනවලදී මෙහෙම පේලි දෙකකට වෙන වෙනම ප්‍රතික්‍රියා දෙකක් විදිහට ලියන්න නැතුව අංක 1 2 දාලා එකම ප්‍රතික්‍රියාවක් විදිහට වගේ එහෙම ලියන්නත් පුළුවන්.